මේ එන කතාවත් කියන්නේ යන්නේ කළ කර්මයක් පළ දෙන හැටි ගැනමයි. මේ කතාව අපේ ගමේ සිදුණු කතාවක්. මම ජීවත් වෙලා හිටියා ඒ කාලේ මම පොඩි නිවසක් තිබුණා. ආසන්න නිවසේ දුවරු දෙන්නෙකුයි පුතෙකුයි හිටියා. ඔවුන් සමගින් ජීවත් වුණා. වැදගත් පවුලක් හොඳට හිටියා. ඔහොම ඉන්න අතරේ දවසක් ගමේ සැරිසරන බැල්ලියෝ එක බැල්ලියක් පැටවු දැම්මා අර මේ කියන කාන්තාවගේ නිවසේ දරමඩුව ඇතුලේ. ඉතින් පැටවු ටිකක් ලොකු වෙලා ඇරුණම අර කාන්තාව කියනවා දැන් නැති ඵලයන් කියලා අර බැල්ලිට ගහනවා, ගල් වලින් ගහනවා, ඉතින් මේ කෝටු වලින් ගහනවා, වද දෙනවා. ඉතින් බල පැටවුන්ටත් පහර දෙනවා, ඉතින් තල්ලු කරනවා අය කියලා තමයි. ඉතින් බැල්ලි දුවනවා. පැටවු මේ අත දුවනවා. උන්ට තේරෙන්නේ නැහැ, තනක් හිතා ගන්න බෑනේ. ඔහොම යනකොට බැල්ලි අවසානයේදී පාරයිනේ කිසියම් තැනකට ගෙනාවා. ගෙනල්ලා පාරේ ඉන්නවා පැටවු තියාගෙන. දවස් සතියක් තරම් ගත වුණා. ගත වුණාට පස්සේ පාරේ පැටවු ටික පාරයිනේ ඉන්නවා, බැල්ලි ඉන්නවා. ඔහොම ඉතින් බැල්ලිට බඩගිනි වෙන අවස්ථා තියෙනවනේ. ඉතින් බැල්ලි පැටවු 4 දෙනෙක් දාලා කෑම හොයාගෙන යනවා. ඔය යන අතරේ අපේ ගම් පළාත සාමාන්‍යයෙන් වතුර ගොඩක් තියෙන පළාතක්. ඒක නිසා නිතරම කබරු සැරිසරනවා. කබරුන්ට මේ බලපටව ගැන ඉව පැටලා වෙන්න ඕන. මේ කබරු එනවා මේ බලපටව කන්න. සමහර මිනිස්සු ඉතින් ඒ අවස්ථාවේදී දැක්කොත් බේරගෙන පැටවුට ආරක්ෂාව දෙනවා. නමුත් ඉතින් හැමදාම මේක කෙරෙන්නේ නැහැ. ඒකසේ මෙතනදී බලාගෙන ඉන්නත් බැහැනේ පැටවු ටික දිහා හැමදාම. අනේ ඉතින් දවසක් මේ පැටවු සතියක් දෙකක් විතර යනකොට බලු පැටවු දෙන්නේ 3 දෙනෙක්ම මේ කබරු කුමරු අරගෙන ගියා. ඉතින් මේ බලු අම්මා විලාප ගහනවා, කෑ ගහනවා, උණු බුරලනවා, තමන්ගේ දුක කීකේ පැත්තට යනවා, මේ පැත්තට යනවා. කරන්නම දෙයක් නැහැ. එක පැටියෙක් කුමාරි මිනිස්සු එකතු වෙලා බේරගෙන ඒකගේ කබරගේ කටේ දත් සැරයි. ඒක නිසා පැටියත් වැඩි දවසක් හිටියේ නෑ. ඒ පැටියත් මැරුණා. මැරුණාට පස්සේ ඉතින් ඒ අනේ බලු අම්මා හැමතිස්සෙම අර පැටව ගලක ඉඳගෙන පැටව හිටපු තැන ඉඳගෙන උණු බරන එකමයි කරන්නේ. උදේටද දවල්ටද රැටද කන්නෙත් නෑ. උණු බරනවා. එයාගේ දුක කීකේ දෙයක් ඔහොම ඉන්නවා. එහෙම ඉන්නකොට සතුන් අතරට පාරට දාලා මෙහෙම කරන්න එපා කියලා කියන්න මට එක හේතුවක් උනේ මේ පැටව ටිකක් ලොකු වෙලා ටිකක් සතෙකුට ගොදුරක් නොවන තත්ත්වයට තරම් ටිකක් ලොකු වෙලා එළව දැම්මම හොඳයි. එහෙම නොවුණු නිසා තමයි මේ චූටි පැටව නිසා තමයි අර හතුරගෙන් බේරෙන්න බැරුව ඒ සතුන් ගොදුරක් බවට පත් උනේ. ඕම ඉතින් මම ඊටම කෙටියෙන් දැන් කියන්නම්. ඒ බලු අම්මා තමගේ දරු පැටව ටික නැතුව විලාප ගහ උණු මුර තමගේ වේදනාව මිනිස්සුන්ට කෑ ගහ කිව්වනේ. ඒ කිව්වහ සම්මයි සතුටින් කියන දෙයක් නෙමෙයි, මොකම කනගාටුවෙන් කියන දෙයක්. මේ ඒ කාන්තාවටත් අර විදිහටම තමන්ගේ දරුවා කිසියම් සිද්ධියක් නිසා, මම සිද්ධිය කියන්නේ සිද්ධිය ටිකක් ප්‍රසිද්ධ වෙලා තියෙන දෙයක් නිසා ඒ දරුවා නැති වුණා. ඒ කිසියම් දෙයක් නිසා, සිද්ධියක් නිසා නැති වුණා ඒ දරුවා. අපි හිතමු ඇක්සිඩන්ට් එකක් කියලා. ඔව් ඇක්සිඩන්ට් එකකින් නැති වුණා. ඉතින් ඒ අම්මා කෑ ගහ කියලා කිව්වේ අනේ මගේ දරුවෝ මට දෙන්න, මට දරුවෝ නැතුව ඉන්න බෑ කියලා කෑ ගහ කියනවා. ඉතින් මට ඒ දරුවට එන්න බෑනේ. මට ඉතින් හිතුණා මමත් එතකොට දැන් නම් මම ගාක් වයසක කෙනෙක්. මට ඉතින් මතක් වුණා මෙයා මේ දරුවෝ ඉල්ලුවට අර බලු අම්මගේ දරු පැටව ටිකටත් මේ කරුණාව තිබුණා නම් සමහර විට මේ අම්මට පිහිට වේවි තමන්ගේ දරුවව බේරගන්න. ඒ කරුණාව තිබුණා නම් සමහරට මේ වගේම විපතක් ඒ දරුවට නොවෙන්න තිබුණා කියන හැඟීම තමයි මම කියන්නේ. මම සමාජයට මේ පණිවිඩ කියන්නේ. එහෙම සතෙකුට එහෙම වෙන්න දෙන්න එපා. එතකොට ඒ සතාට දෙන ආරක්ෂාව කවදා හරි ඔයාලගේ දරුවන්ටත් ඒ විදිහට මේ ආරක්ෂාව ලැබෙලා දෙනව සබහා ධර්මයෙන්. ඒ නිසා සතුන්ටත් විපතක් වෙන්න හදනකොට ඒ විපතෙන් බේරන්න පුළුවන් තරම් උත්සාහ කරන්න කියලා තමයි මම කියන්නේ. මම කියන්නේ ඔය බල්ව ඇති කරන්න බල්වට කන්න දෙන්න එහෙම කරන්න බෑද කියලා මම ඒක දන්නවා. නමුත් සතාගේ දරු දුකට වුණත් පොඩි හරි පිටක් වෙන්න පුළුවන් නම් මනුසාත්මයක් ලැබුණු අපි ඒකෙන් අපේ නොදැනීම කුසල් රැස් කරගන්න පුළුවන්. අපිට ඒකත් නෙවෙයි අපේ දරුවෝ වුණ සබහා අපෙන් ආරක්ෂා කරලා දේවි කියන විශාල විශ්වාසයක් මගේ හිතේ තියෙනවා.
ස්තුතියි. අවංක කමින්නිතා ගේදොර රැකපු සතා ඇයි අද නිසල්මන් වෙලා වෙනදට මෙහෙම නැතා පිට දුක් ගැන නොසිතා සේරම බැලුවා ඇවිදලා මගේ දරුවන් සමගින් හිතමත් වෙලා තදින් ඒ අය ගැනත් බැලුවනේ පල්ලෙක් වුණත් නමින් කල් ගෙව්වා නුවණින් ඇයි ඔබ අපින් බින්දුනේ